ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ වගේ තාම ප්‍රයිසස් ඉඳලා ගහලා තියෙනවා මේ. අනිත් අපි සවුන්ඩ් ටෙස්ට් එකක් පොඩ්ඩක් කරලා බලමු. ඉතින් පොඩ්ඩක් නෝට් එක ඔය බලන්න සත්තු එහෙම ඇති. මොකද මේකට දැන් කවුරුත් ඇවිල්ලා නැහැ. මගේම ක්ලයිමේට් එකේ කේස් එකක් එක්ක. මොකද තියෙන්නේ? නෑ නෑ. සතෙක් වගේ දෙයක්. මකුල් දෙවි නෝනේ මකුල් දෙවි දින වල පරණ අපිට ඇවිල්ලා ඇතුළට එන්න හම්බුනේ නැහැ. මේ පොඩ්ඩක් ඉතින් ලයිට්ස් දාන්න පුළුවන් සීන් එකක් තියෙනවා. ලයිට් ඩිම් බෑ. ලයිට් එක තියෙනවා. අතන එක තියෙනවා. මේ දෙකම ඇතුලේ වෙන්නේ. ඒක වැඩ කරන්නේ. මොකද එළියක විතරනේ අර මනුස්සයා බලා ගන්නවා කියන්නේ මේ. අපි සවුන්ඩ් ටෙස්ට් එක පොඩ්ඩක් යන්න ෂේප් එකේ. මේ තේරෙනවා මන්නේ. මේ මෙතන උඩ තියෙන සොල්ඩරේද? සොල්ඩරේ තමයි නේද? ඒ වතුර වැටෙනවා මෙතන. දුක් නෑ නේද? ඒකේ නෑ අපි බලමු. තාම වටේට මම හොයලා පොඩ්ඩක් සවුන්ඩ් එකක් ගන්න. ඒක කුඩලක් හදලා නෑ නේ ඉතින් ඒ තරම් එක ඇවිල්ලා නෑ බලන්නේ අරගෙන දෙන දුන්නේ. මාර අපරාධයනේ. මේ තේරෙන්නේ මේ මිලියෝනේ වහපුවම තමයි මම ඩැමේජ් කරලා යන සත්තුගේ ජරාව ඉඳලා තියෙනවා තමයි. ඉතින් ගොඩක් දිනලා මාර කරාද. එයාලගේ බිස්නස් එක අචල් වෙලා තියෙනවා. මේ ඒත් එක තමයි ඉතින් මේ කේස් එක වෙලා තියෙන්නේ. ඒක සොල්දරේ නෙමෙයි. අපි ආයේ ටෙස්ට් එක කරන්න යන්නේ කොහොමද මේ සවුන්ඩ් ඩිටෙක්ෂන් එක වැඩ කරන්නේ කියලා. මොකද එදා සෑහෙන සීන් ගොඩක් වුණා නේදනේ. අනිවාර්ය කරලා. බලමු මොකද්ද වෙන්නේ කියලා. අපි මේක නම් දැනට මොකුත් ටච් අපි අර රූම්ස් ටිකේ බලමු අපිට. කොහොමද අපිට දන්නේ? වන්දේෂන් ඩිටෙක්ට් කරලා මේක කරනවා. වාගෙදී කොහොමද? අපිට කොටියක් ගන්න. නේ ඒක නේද? මේක කැඩිලා නේ බා. දීපේන උඩ තමයි කපන්නේ. මොකද? උදාහරණ මතකද අපි මෙතනින්